ඔක්කොම. අද මොකද කට්ටිය මේ? සචිනි. මොකද මේ කට්ටිය 아무තු වෙනසක්? කාගේද? සුරානිගේ බර්ත්ඩේ එකද? හැමෝම විශ් කරන්න සුරානිට නැගිටලා හැපි බර්ත්ඩේ කියන්නේ. හැපි බර්ත්ඩේ සුරානි. කොහොමද මොනවද ගෙනාවේ ඉතින් අපිට? හරි. හරි දැන් අපි සුරාන්ට විශ් කරා. දැන් ළමයි මේ පාර වාර විභාගෙට සූදානම් වෙන්න ඕනේ කලින් ඉඳන්ම. මොකද? ඔව්. මගහැරුණු නෝට්ස් ඒ සේරම අපි කවර් කරනවා අමතර ක්ලාස් වලින්. අමතර පන්ති වලට එකමාරෙන් පස්සේ පන්තියේ 32ක් ඉන්නවා නම් 30 දෙනාම අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න ඕනේ. එහෙනම් සුපුන්ට වුණත් මං කියේක. මොකද රිසන්ට ටුක්කන්නේ? ඔය ළමයාට මං හැමදාම කියලා තියෙනවා තමන් ඉගෙන ගන්න නැත්නම් ඉගෙන ගන්න අයට අවධානය වෙනස් කරන්න එපා කියලා. ඔය කියන දේ අහන්න ඇතිද? මොකද? ඔය ළමයා කරුණාකරලා දෙමාපියෝ රැස්වීමට දෙමාපියෝ අනිවාර්යයෙන්ම එකන් එන්න ඕනේ මේ පාර නම් නොකිය ඉන්න බෑ. මම මේ තදින් අවවාද කරන්නේ. හරිද? තේරුණාද? ගිය පාර ළමයි පන්ති රැස්වීමට දෙමාපියෝ එක්කන් ආවේ නැති කාගෙද? අත් උස්සන්න බලන්න. කවුද? හරි. ඔව් දැන් මං හිතේ මොකද්ද ළමයි මේ පාර වාර විභාගේ අනිවාර්යයෙන්ම පන්තියේ ළමයි සියලුම දෙනා ලකුණු හැම විෂයකටම 70කට වඩා ගන්න ඕනේ. ඒකට අපි මොනවද කරන්න ඕනේ? මොකද්ද මදුකා? මොකද්ද? අයින් කියන්නේ ඇහින්නේ. ඔව්. අමතර පන්ති හැමදාම තියෙනවා. මට පුළුවන් උපරිම මම ඔයාලට සහයෝගය දෙනවා. ඔයාලා උපරිම ප්‍රයෝජනෙ ගන්න ඕනේ. හවසට බඩගිනියනවා නම් අමතර කෑම වේලා ගේන්න. දෙමාපියන්ට මතක් කරන්න මොනවාරි පොඩි දෙයක් හදලා දාන්න. ක්ලාස් තියනවා අපි. අමතර ක්ලාස් තියලා කොහොම හරි වැඩේ කොට දාගමු. ළමයි මොනවද පිටිපස්සේ ළමයි කුටුව? පිරිමි ළමයි? මේ පිරිමි ළමයි නම් මට නම් තේරෙන්නේ නැහැ හැමදාම මම මේ 9A ක්ලාස් එකට ආවහම මගේ වචන ටික මම මේ කියන වචන අපරාධයි. මේ ළමයි කිසිම උනන්දුවක් නැහැ නේ මට තියෙන කැපවීම නැහැ නේ මේ ළමයිට. පිටිපස්සට වෙලා කුචු ගග ඔබට පේපර් වලට වාරි පහ වලට ලියන්නේ. කියනකොට ඒවට වචන තියෙනවා මොන හරි නේද? එකෙක් ලකුණු 60කට 70කට වඩා අරන් තිබ්බොත් මේ පාර කෙලින්ම මගේ වැරද්දක් නැහැ. මං කියන මං ක්ලාස් කරලා අnder ක්ලාස් කරලා ප්‍රින්සිපල්ට පෙන්නනවා මෙන්න මං කරපු දේවල් මේ ළමයිට නෝට්ස් ඉගන්නපු දේවල් ඔයාලා බලා ගන්න ප්‍රින්සිපල් එක්ක. ඇයි අනේ අපිට පුළුවන් කියලා දෙන්න විතරයි. මේ ළමයි කිසිම උනන්දුවක් නැහැ නේ. ඉගෙන ගන්න. වැඩි හිටිය දෙමාපිය ගුරුවරයෙක් කතා කරනකොට ඒකට ඇහුම්කම් දෙන්න පුරුදු වෙන ළමයිනේ. මේ 9A ක්ලාස් එකේ ඉන්න පිරිමි ළමයි අනිවාර්යෙන්ම දෙමාපිය එක්කන් එන්න ඕනේ හෙට උදේ 8ට. අනිවාර්යෙන්ම එක්කන් එන්න ඕනේ. මේ පාර නම් මම බේරන්නේ නැහැ. මගේ බේරිල්ල නැහැ මේ පාර. බලාගමු අපි. හැමදාම කොහොම හරි ගොඩ දාගන්නේ කියන දෙයක් අහයි කියලා බලාගෙන ඉන්නවා. මේ ළමයි හදන පාටන්න. ඒකට මේ අපේ ගෑනු ළමයි. සචිනි, සුරානි, මදුකා. බලන්නකෝ අපේ කෙල්ලෝ. ඒක තමයි. ඔව්. අනිවාර්යෙන් කෙල්ලෝ ටික කොට යනවා මට ෂුවර්. කියන හැමදේම අවධානයෙන් අහගෙන ඉන්නවා. උඹලවත් ගොඩ පායලා පුතේ. හැමදාම
සිංහලදී මං කියන්න. එක එකනා නැගිටලා. වාර්තා පොත් එනකොට හා එහෙනම් දැන් ළමයි නැගිටින්නකෝ. හවස පන්තියේදී හම්බ වෙමු. හා ඇති. ආයිබෝවන්